ඔයාලා දන්නවද මදුරුව අපිට විදින්නේ ඇයි කියලා? වගේම අපිව හොයාගන්නේ කොහොමද කියලා? එහෙනම් අපි යන් වීඩියෝ එකට. මදුරුවන්ගෙන් ගැහැණු මදුරුවා තමයි විදින්නේ. ඇයට අණ්ඩා, බිත්තර තැබීමට ලේ තියෙන ප්‍රෝටීන් අයන් ඕන. පිරිමි මදුරුවෝ ලේ බොන්නේ නැහැ. ඒවට මල් නෙක්ටාර් පමණයි. අපි හුස්ම හරිද්දී නිකුත් කරන CO2. අපි හුස්ම හරිද්දී කාබන් ඩයොක්සයිඩ් නිකුත් වෙනවා. මදුරුවන්ට මේක දුරින්ම ඩිටෙක්ට් කරන්න පුළුවන්. වැඩිය හුස්ම ගන්න අය ව්‍යායාමෙන් පස්සේ වගේ වැඩිය විදින්න පුළුවන්. ශරීර උෂ්ණත්වය. අපේ ශරීරයේ උණුසුම් මදුරුවෝ හීට් හොයාගෙන එනවා. ශරීර ගඳ. අපේ සමේ තියෙන ස්වෙට්, ලැක්ටික් ඇසිඩ්, බැක්ටීරියා මේවා මදුරුවන්ට ආකර්ෂණීය. එක් පුද්ගලයාට වෙනස් ගඳ කියන නිසා සමහර අය වැඩිය විදින්නේ ඒ නිසා. කළු පාට ඇඳුම්. මදුරුවන්ට කළු අඳුරු පාට ලේසියෙන් පේනවා. එහෙනම් විදිද්දි කටු ගහන්නයි. මදුරුවා ලේබොනකොට සැලයිවා ලාලාව අපේ සමට දායි. ඒක අපේ ඉමියුන් සිස්ටම් එක රියැක්ට් කරයි. ඒ නිසා තමයි කටු ගහනවා, කැසීම, රතු වීම. මදුරුවන්ගෙන් බේරෙන්න. වැලි, ලයිට් කලර් ඇඳුම්, මොස්කිටෝ රෙපලන්ට්. ජලය එකතු වෙලා තියෙන තැන් ඉවත් කරන්න. පංකාව, ෆෑන්. මදුරුවන්ට පාවෙන්න බෑ. වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, යාළුවන්ටත් දෙයක් ඉගෙන ගන්න මේක ෂෙයා කරන්න. සුබ දවසක්.